විශ්ම තාක්ෂණය සොයාගෙන යන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. රාජ්‍ය විශ්වවිද්‍යාල නවකවාදිය එහෙමත් නැත්නම් රැග් එක බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් නොවන කාරණාවක්. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉහළින්ම සමත් වෙලා උසස් අධ්‍යාපනය ලබන්නේ නවක සිසුන් කායික වගේම මානසිකව පීඩාවට පත් කරන්න සිසුන් නිර්මාණය කරපු පරපීඩිත කාමුකත්වයේ උච්චතම අවස්ථාවක් විදිහටත් මේක බොහෝ දෙනෙක් හඳුන්වනවා. 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල ප්‍රචණ්ඩත්වයේ තහනම් කිරීමේ පනත තිබියදී වර්තමානයේ සිදුවෙන මේ නවකවාදය සම්පූර්ණයෙන් නැති කරන්න බලධරයන් අසමත් වෙලා තියෙනවා. 2025යි 4/29 වෙනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන්ගේ මරණයත් එක්ක මේ ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙනවා. චරිත්ගේ මරණය කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසයන්ගේ නවකවාදයේ නූතන සාක්ෂිය වුණත් ඉතිහාසය පුරා එවැනි සිදුවීම් දහස් ගණනක් අදටත් හෙළ නොවී පවතිනවා. කාලයේ වෙලිතලාවෙන් වැසී ගිය මෙවැනි අපරාධ රැසක් පිළිබඳව විශ්ම තාක්ෂණය අපි අදත් මුලින්දම කතා කරන්න කලින් ඔයාලගේ වටිනා සබ්ස්ක්‍රයිබ් එකත් එකතු කරන්න අමතක කරන්න එපා. රූපරත්නශීලී පෙරාදෙණිය විශ්වවිද්‍යාලය එල්පීටිය මහා ඒදණ්ඩ නම් කුඩා ගම්මානයේ දුප්පත් පවුලක උපත ලබන රූපා රත්නශීලී නවකවාදියට පත් වූ ලාංකික විශ්වවිද්‍යාල ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක්. එල්පීටිය කරන්දෙණිය විද්‍යාලයේ ගුණ ලැබූ ඇය 1975 මැයි මාසයේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම පීඨයට තේරීපත් වෙනවා. පැතුමන් දහසක් හිතේ පුරවාගෙන ඇයට රාමනාදන් ශාලාවේ නේවාසිකාගාර පහසුකම් ලැබුණා. විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් සතියකට පස්සේ රූපාගේ සරසවි ජීවිතයේ අඳුරතම කාලයකින් උදා වුණා. Taman නැවතිලා හිටිය නේවාසිකාගාරයේදී ඇය නවකවාදයට අවස්ථාවන් ගණනාවකදීම ලක් වෙනවා. එක්තරා රාත්‍රියක පැමිණෙන ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ගවුම ගලවා ඉවත් කරන ලෙස කරන ප්‍රකාශයට අවනත නොවීමත් එක්ක මේ පිරිසගේ ඉලක්කයක් බවට පත්වීමට රූපට සිද්ධ වුණා. මේ විදිහට තමන්ගේ යෙහෙළිය නොමැති අවස්ථාවකින පිරිසක් ඇයට තර්ජනය කරලා නැවතෙන බව ප්‍රකාශ කරමින් කාමරයෙන් පිට යනවා. මේ මොහොතේ වඩාත් කම්පාට පත්වෙන රූපා දෙවන මාලයේ ජනේලයෙන් පැනලා සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. සිදුවෙන අනතුරෙන් රූපාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුණත් නැවත තමන්ගේ දෙපා වලින් ඇවිද යාමේ හැකියාව ඇයට අහිමි වෙනවා. මේ දරුණු අනතුරත් එක්ක ඇගේ සරසවි ගමන ඛේදවාචකයෙන් අවසන් කිරීම කාගේදීත් කම්පා කරන්නට සමත් වූ සිදුවීමක් වුණා. 1985 එවකර ජනාධිපති වන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති අරමුදලෙන් රුපියල් 25000ක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවසක් වගේම රුපියල් 50000ක් ලබා දුන්නත් අපරාධයට සුදුසු සාධාරණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක්තැන් වීමත් එක්ක රූපා තමන්ගේ නිවසේ ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යාමෙන් කල්ගත කරනවා. නමුත් මේ කිසිවකට ඇගේ ජීවිතයට වූ හානිය වසා දමන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. 1997 වසරේදී අවුරුදු 22ක පීඩාවන් එක්ක ඇය තමන්ගේ රෝද පුටුවේ ලිඳකට පැනලා සියදිවි හානි කරගන්නවා. මේ මරණය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක නවකවාදයට ලක් වෙලා පසු කායනව සියදිවි නසා ගැනීමෙන් මිය ගිය පළමුව ප්‍රසිද්ධම සිද්ධිය බවට පත් වුණා. එස් වරප්‍රකාශ් පෙරාදෙණිය විශ්වවිද්‍යාලය සෙල්වනායකම් වරප්‍රකාශ් වෛද්‍යවරයෙකුගේ පුතෙක් වගේම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ දක්ෂ තරුණ ඉංජිනේරුවෙකු විදියට කාලය ගත කරනවා. අනෙක සිසුන් වගේම සරසවියේ පළමු වසරේදී ඔහුට නවකවාදයට ලක්වීමට සිදු වෙනවා. එක්තරා අවස්ථාවක වරප්‍රකාශව එක්කන් යන සිසුන් පිරිසක් ඔහුට 500 වතාවක් වාඩිවීම සිට ගැනීම කරන්න බල කරනවා. අවස්ථාවන් ගණනාවක් බිම වැටීමෙන් පස්සේ තමාට ඒ කිරීමට අපහසු බව පැවසුවා දිගින් දිගටම ඒ සිදු කරන්න ඔහුට සිද්ධ වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ වරප්‍රකාශට ඇවිද යන්නවත් හැකියාවක් නොමැති වෙලාවේ ඔහුව දිගින් දිගටම ඇවිද්දවන්නත් ඔවුන් බල කරනවා. මේ සියල්ල සිදුවන්නේ 1997 ඔක්තෝබර් 6 වෙනිදා පෞද්ගලික නිවසක් තුල. ඉතා අපහසුවෙන් නේවාසිකාගාරයට යන ඔහුට පහවදා දරුණු ලේ ගැලීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ මොහොතේ ඉක්මනින් කොළඹ රෝහලක විශේෂ සත්කාරයකට ඇතුළත් කරන්න වරප්‍රකාශගේ මිතුරාගේ දැනුවත් කිරීමට පස්සේ පියා ක්‍රියා කරනවා. සති දෙකක කාලයක් මරණයත් එක්ක සටන් කිරීමේ අවසානයේ එක් කරමින් 1997 ඔක්තෝබර් 26 වෙනිදා ඔහු මිය යනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙන්නේ මරණයට හේතුව අධික ශාරීරික වේසිතා ඇති වූ පහකොඩ ක්‍රියා කිරීම නැවතී යාමයි. යා වරප්‍රකාශට යුක්තියලා දිගින් දිගටම සටන් කිරීමත් හින්දා මේ මරණයේ විමර්ශන කටයුතු ආරම්භ වෙනවා. ඒත් එක්කයි සාක්ෂි දුන්න බොහෝ දෙනෙක් ඔවුන් ඔහුව දුටු විට නිර්වෘතීන් සිටී බවත් ශාරීරිකව අධික වෙහෙසටපත්ව සිටී බවත් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් සිසුන් 6 දෙනෙක් සිරබාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පස්සේ එහි ප්‍රධානියා වුණ බාලේන්ද්‍රන් ප්‍රසාද් සදීස් කරන අයට මහාධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වෙනි වගන්තිය යටතේ මරණ දඬුවම නියම කරනවා. විශ්වවිද්‍යාල ඉතිහාසයේ නවකවාදය මරණ දඬුවමක් පැමිණවීමට හේතුවක් බව පසක් කරන ඓතිහාසික අවස්ථාවක් විදිහට මේක හඳුන්වනවා.
වෙනවා. චමින්ද පුංචිහේවා රුහුණ විශ්වවිද්‍යාලය 1993 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන චමින්ද පුංචිහේවා පළමු වසරේදී නවක වදයට ලක් කිරීමට සිදු කරනවා. කුරුරු සංස්කෘතියක් අපේක්ෂාවෙන් නොපෙවෙන චමින්දට මෙහිදී ලැබෙන පීඩා නිර්දය වගේම මානසික ආතතීන් රසක් එකතු කරනවා. මේ මානසික පීඩාවන් එක්ක තමන්ගේ අධ්‍යයන කටයුතු කරගන්න බැරි වෙන ඔහුගේ සියදිවි හානි කර ගැනීම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුල නවක වදයේ හේතුවෙන් සියදිවි හානි කරගත් පළමු අවස්ථාව වෙනවා. සමන්ත විතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වයස අවුරුදු 21ක් වෙන ඕවිටිගල සමන්ත විතානගේ දරුණු ලෙස නවකවාදයට ලක් වෙන අයෙක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පීඨයේ ඉගෙනු ලබමින් ඉන්න සමන්තගේ ජීවිතයට කනකොකා හඬලන්න පටන් ගන්නේ දෙවන වසරේදී. ඔහු දැඩිව නවකවාදයට විරුද්ධව කතා කරපු ක්‍රියාකාරී සමාජිකයෙක් වුණා. මේ නිසා කාතරත් හොඳ නමක් දිනාගෙන ඉන්න ඔහුට පුළුවන්කම ලැබෙනවා. නවකවාදයට ලක් වෙන කාවෙනුවෙන් වුණත් පෙනී ඉන්න කෙසෙම වෙලාවක පසුබට නොවන සමන්ත දිනක් නිවසේ රැඳී සිටින මොහොතේ පැමිණෙන මිතුරන් තිදෙනෙකු ඔහුව සාකච්ඡාවක් සඳහා කැඳවාගෙන යනවා. මේ සාකච්ඡාවෙන් පස්සේ විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක සිව්වන මහලේ ඉන්න ඔහු ඇතුළු පිරිසට 200ක පවන පිරිසක් පොළු ආයු දෙක පැමිණලා දරුණු අමානුෂික ලේපිපාසිතයන් පිරිසක් වගේ පහ දෙන්නට වුණා. දරුණු අනතුරු වලින් පස්සේ සමන්තව රෝහලට ඉක්මනින් ඇතුළත් කරන්නත් මේ පිරිසට ලබා දෙන්නේ නැහැ. රෝහල් ගත කළත් දින දෙකකට පසුව ඔහු මේ යන්ට වුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තුවාල 76ක් හිස් කබල කුඩා කැබිලි වලට බිඳී යාම අත්පා බිඳී යාමක් සිදු වී ඇති බව හෙළි වෙනවා. මේ දරුණු වද හිංසා පැමිණුව පිරිසට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ 2022 වසරේදී. අවසන් නඩුවාරයේ අසන්න තරම්වත් ඔහුගේ පියාට ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගුරුවරියක් වූ මව තවමත් තමන්ගේ දරුවාගේ වියෝවින් කල්ගත කරනවා. මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක සිදු නවකවදයේ සාහසිකම ක්‍රියාදාමයක අවස්ථාවක් වෙනවා. අමාලි චතුරිකා සබරගමුව විශ්වවිද්‍යාලය කොළඹ බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අමාලි චතුරිකා උසස් අධ්‍යාපනය ලබා ගන්න සබරගමුව විශ්වවිද්‍යාලයට එකතු වෙනවා. නමුත් ඇයගේ අධ්‍යාපනයේ කටයුතු කරගෙන යන්න නවකවදය හරස් වෙනවා. අවස්ථා ගණනාවක්ම ඇය විවිධ මානසික පීඩාවන්ට පත් කිරීම එහිදී සිද්ධ වෙනවා. එක් මොහොතක ආපනශාලාවට කැඳවන අමාලිට අසභ්‍ය ලිංගික දර්ශන අඩංගු වීඩියෝවක් ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කරන ජ්‍යෙෂ්ඨ සිසුන් ඒ ආකාරයෙන් කෑගසන්නට ඇයට බල කරනවා. මේ වේදනාවන් ඉවසාගත නොහැකි තැන තමන්ගේ මෙට්ටයට ගිනි තබාගෙන සියදිවි හානි කරගන්න උත්සාහ කළත් ඒ අසාර්ථක වෙනවා. තවත් අවස්ථාවක අධ්‍යාපන ගමන් නතර කිරීමට තීරණය කළත් මවගේ ඉල්ලීම මත ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත විශ්වවිද්‍යාලයට පිටත් වෙනවා. මෙහෙම කාලයක තුනත් ඇයව නවකවදයෙන් ගලවා ගන්න කිසිවෙකුත් සමත් වෙන්නේ නැහැ. මේ හේතුවින්දා 2015 පෙබරවාරි මාසයේදී ගෙලවලාගෙන අමාලි සියදිවි හානි කරගන්නවා. මේ මරණය නවකවදය නිසා නොවන බවත් ඇගේ මානසික රෝගී තත්ත්වය නිසා සිදු වූ බවත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කරමින් තමන්ගේ අත පිහිදා ගන්න නිර්ලජ්ජිත උත්සාහයක නිරත වෙනවා. නමුත් ඇගේ අවසන් ලියුමට අනුව මේ මරණය නවකවදය නිසා සිදු වූ බවට ඇති ප්‍රබලම සාක්ෂියක්. රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භයේ පටන් වර්තමානයේ දක්වා පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන එන විශ්වවිද්‍යාල පද්ධතිය පරපීඩිත කාමුකත්වයට ගොදුරු වූවන්ගෙන් බේරා ගැනීමට මේ දක්වා නිසියාකාර පරිපාලනයකට නොහැකී යාම එය තවදුරටත් පෝෂණය කරන්නක් වෙනවා. ඉතිහාසයේ අමානුෂික අවස්ථාවන් ගණනාවකම තොරතුරු තවමත් ඒ විඳ දරාගත් පුද්ගලයන් සමගම පවතිනවා. කාන්තා පිරිම් ભેදයකින් තොරව පවත්වාගෙන යන මේ අමානුෂික ක්‍රියාවන්ට තම සිසුන් යටත් වීම නතර කරන්න නූතනයේ සාධනීය ක්‍රියා කරන්න සමත් වෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ සුජීව අමරසේන මහතා පමණයි. ඔහු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම 2020 වසර ආසන්න කාලයේ පටන් දීර්ඝ පොරවැදීමකින් පස්සේ නිදහස් කරගන්න සමත් වෙනවා. 2025 වසරට විටත් ඒ තත්ත්වය හොඳින් පැවතීමින් යනවා. ඔහු නවකවදය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ලංකාවේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරන්ට මනා ආදර්ශයක් ගෙනීමට සමත් වී තිබෙනවා. අවසාන වශයෙන් ඔබට අප පසක් කළ යුතු කරුණ නම් විශ්වවිද්‍යාලයක් යනු ඕනෑම සිසුවෙකුට නිදහසේ තමන්ගේ උසස් අධ්‍යාපනය හොඳින් සිදු කරගන්න තිබිය යුතු තැනක් මිස පරපීඩිත කාමුකත්වයට ගොදුරුවන්ගේ පීඩාවන්ට සිසුන් නතු වෙන ස්ථානයක් නොවිය යුතු යන්නයි.